my YouTube channel. අද මම හිතුවා Thai පොංගල් උත්සවයේ ළඟ වෙනවනේ. ඉතින් ඒක නිසා කේසරි ඩෙසර්ට් එකක් හදන්න. එහෙනම් අපි බලමු කොහොමද කේසරි ඩෙසර්ට් එක හදන්නේ කියලා. Let's go. අපිට ඕනේ රුලන් කෝප්ප දෙකක්, ගිතෙල් මේස හැඳි 3ක්. මෙතන මම ගත්තා ආමන්ඩ්, කජු, වෝල්නට්ස් වගේ දේවල් ටිකක්, බටර් ස්වල්පයක්, ලුණු ස්වල්පයක්. අපිට ඕනේ සීනි මේස හැඳි 2කුත්. කලරින් ඔයගලන්ට සාමාන්‍යයෙන් කහ හෝ තැඹිලි වර්ණය ගන්න පුළුවන් මේකට. අපිට වතුර කෝප්ප 4ක් ඕනේ. හැබැයි මම ඔයගලන්ට දැන් මෙතන පෙන්නන්නේ වතුර කෝප්ප 2ක් විතරයි. මොකද රුලන් කෝප්ප 2කට වතුර කෝප්ප 4ක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ විදිහට මේ මම දාගත්ත ආමන්ඩ්, කැෂු, වෝල්නට්ස් ඒ ටික බැට ගන්නවා මේ විදිහට ඊවල. දැන් ගිතෙල් වල. අපි දැන් මේ ගිතෙල් වලටම රුලන් කෝප්ප දෙක දාගන්න ඕනේ. දාලා මේක බැට ගන්න ඕනේ අපි. අපි බැටගත්ත රුලන් ටික මේ විදිහට වෙන පාත්‍රයකට අයින් කරගන්න ඕනේ. අපි දැන් වතුර දාගන්න ඕනේ මේ කෝප්ප 4ම. ඒක මම කෝප්ප 4ක් ගත්තා. වතුර අඩු කෝප්ප 4ක් දැම්මා. ඒ 4 ටිකක් අපි මේක රත් වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කලරෙන් ඔයාලා හිතන විදිහට කොච්චරක් ඕනේද කියලා අපි දාගන්න ඕනේ. සාමාන්‍ය බිංදු 3ක් වගේ තමයි මම යූස් කරේ. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ අපි තියාගත්ත ලුණු ස්වල්පයක්. ඒ වගේම ආපහු අපි ටිකක් දාගන්නවා ගිතෙල් වලින්. මේක අපි ඊට පස්සේ හොඳට මේක ටිකක් කවලම් කරගන්න ඕනේ. දැන් අපි මේකට මේ රුලන් ටික එකතු කරගන්න ඕනේ. මේකට සීනි ටික එකතු කරගන්න ඕනේ. හදම් කරගන්න ඕනේ මේක හිමින්. ඊට පස්සේ ඔයගලන්ට කැලි කපා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි Thai පොංගල් උත්සවයට හදපු කේසරි ස්පෙෂල් ඩෙසර්ට් එක. අපි එහෙනම් බලමු මේකේ රස කොහොමද කියලා.